Hey guys, welcome to my YouTube channel. අද අපි හදමු රසම රස tuna and egg sandwich එකක්. ගෙදරට කවුරුරි ආවම උනත් ලස්සනට මේ වගේ දෙයක් නම් පිළිගන්වන්න පුළුවන්. ඒකට අපිට ඕන කරන්නේ පොඩියට කපාගත්ත ලූණුයි, තඹගත්ත බිත්තර දෙකකුයි, සලාද කොළයි, පොඩියට කපාගත්ත මිරිසුයි, tuna-යි, ලුණු, ගම්බිරිස්, අබ paste and butter. මුලින්ම අපි අපේ සෑන්ඩ්විච් එක හදාගන්න ඕන කරන පාන් එක ටෝස්ට් කරගමු. දැන් තියෙන්නේ ෆිලිං එකට අපි කපාගත්ත ලූණුයි, තඹගත්ත බිත්තරයි, පොඩියට කපාගත්ත මිරිසුයි, ලුණු, ගම්මිරිස්, අබ පේස්ට් සහ බටර් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. මේක හොඳට පේස්ට් එකක් වෙනකම් අපි මික්ස් කරගන්න ඕනේ. ඕගලන්ට බටර් මදි වගේ තේරෙනවා නම් තව බටර් ටිකක් එකතු කරගෙන හොඳට පේස්ට් එකක් වෙනකම් මේක මික්ස් කරගන්න. කොහොමත් බටර් වැඩි වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට කොහොමත් අපේ සෑන්ඩ්විච් එක තව රස වෙනවා. දැන් අපි එග් ෆිලිං එක පැත්තකින් තියලා අපේ ටූනා ෆිලිං එක හදාගමු. ඒක අර වගේම තමයි. ටූනා ටික දාලා කපාගත්ත ලූණුයි, කපාගත්ත මිරිසුයි, බටර්, ඒකට නම් අබ පේස්ට් එකෙන් චූට්ටක් දාපුවාම ඇති. ලුණුයි, ගම්බිරිසුයි දාලා ඒකත් හොඳට පේස්ට් එකක් වෙනකම් මික්ස් කරගන්න ඕනේ. පොඩි ළමයින්ට වගේ දෙනවා නම් මිරිසුයි, ගම්බිරිසුයි නොදා අපිට මේ ෆිලිංස් හදාගන්න පුළුවන්. පොඩි ළමයි සැරකන්නේ නැහැනේ. දැන් තියෙන්නේ පාන් පෙති ටික අරගෙන අපේ ෆිලිං ටික ඇප්ලයි කරලා ලස්සනට ලේයර්ස් ටික හදාගන්න. මුලින්ම එග් ෆිලින් එක, ඊට පස්සේ ටූනා ෆිලින් එක, ඊට පස්සේ සලාද කොලයක් දාලා අපිට අපේ සෑන්ඩ්විච් එක මේ විදිහට හදාගන්න පුළුවන්. එහෙනම් මේ වගේ රසම රස රෙසිපීස් ඕගලන්ට බලා ගන්න ඕන නම් අමතක නොකර මගේ YouTube channel එක subscribe කරන්න. Bye bye.